ආයුබෝවන් පාතාල ලෝකයේ සහ අපරාධ ලෝකයේ තවත් එක්තරා අඳුරු කතාවක්. මජර දේශපාලනය ඕනෑ එපාකම් ඉටු කර ගැනීම වෙනුවෙන් රුධිර ගංගාවල පිහිනා ගොස් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ලංකාවේ තරුණ ජීවිත බිලිදෙමින් ඔවුන්ගේ ජීවිතවලට තඹ දොයිතුවක වටිනා ගමන් නොදින් අවභාවිතා කරන ලද දේශපාලකයන් විසින් නිපදවනු ලැබූ කළු අධිරාජ්‍යයේ පාතාල ලෝකයේ නැවති නරාවලේ උප්පත්ති කතාව පිළිබඳව මා විසින් සිදු කරන ගවේෂණාත්මක පරීක්ෂණාත්මක වාර්තාමය වැඩසටහන් මාලාවට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අපි පසුගිය සතියේ කතා කරා ඉතාමත් දීර්ඝ ලෙස කොහොමද මේ වේලුපුල්ල වත්තර ප්‍රහාරයේ එල්ල වෙන්න මූලික වුණු මනුෂ්‍ය ඝාතන දෙක සිදු වුණේ ලෙනින් අමරසිංහ එහෙම නැත්නම් මේකේ ප්‍රධානම චරිතය වූ දැන් මේ කතා මාලාවේ ප්‍රධානම චරිතය වූ රුවන් අතුල කොහොමද මේ ඝාතන වලට සම්බන්ධ වුණේ ඊටත් අමතරව අවසන් තීන්දුව ලෙස මාදින්නාගොඩ අනිල් විසින් මේ ගෙදර ඉන්න බල්ලෙක්වත් ඉතුරු කරන්න එපා අමරසිංහලයක් කොටම ගහලා දාපන් කියන කතාවට කොහොමද මුල පිරුවේ කියන සවිස්තරාත්මක කතාව පසුගිය සතියේ අපි කතා කරා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ වේලුපුල්ල වත්තේ සම්භාරයේ සිදු වුණේ නම් සමූල ඝාතනය කොහොමද සිදු වුණේ? ඇත්තට වේලුපුල්ල වත්තේ 16 දිනක එක දවසේ මැරුණාද? මේ ඝාතනය වෙනුවෙන් ආවේ කවුද? මාදින්නාගොඩ අනිල් එක්ක කවුද ආපු පිරිස? මේ ඝාතන දාමේ කොහොමද සිදු වුණේ? රුවන්වැතුල කොහොමද මිය ගියේ? ටෝනි කොහොමද මිය ගියේ කියන කතාවද අපි තාමත් සවිස්තරාත්මක කතා කරේට අමතරව ඊවට මොකද වුණේ කියන කතාව සම්පූර්ණයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහනට යන්න කලින් ඔයගොල්ලෝ සුබුරුදු පරිදි මතක් කරන්න කැමතියි. 2015ට පෙර පැවති පැරණි පාතාලය පිළිබඳව සක්‍රීය දායකත්වය ලබා තිනවන චින්තක ධම්මික මාදින්නාගොඩ අනිල් පාමංගඩ අශෝක දෙමුඩගොඩ කමල් ඕල්කට් ජීබෝයි නාවල් නිහාල් සොත්ති උපාලි ප්‍රින්ස් කොළඹනි ප්‍රබල පාතාල කල්ලි කණ්ඩායම් සමග යම්කිසි ගනුදෙනුවක් කරලා තියෙනවා යම්කිසි රහසක් දන්නවා නම් මේ පහලින් පේන දුරකථන අංකයකින් ඕන එකකට ඕන අවස්ථාවක මාව සම්බන්ධ කර ගැනීම කියාවත් තියෙනවා. ඔබගේ රහස්‍යභාවය සිරිසියක් ආරක්ෂා කරන බවට අපි පොරොන්දු වෙනටත් අමතරව ඔබ දුර රටක ජීවත් වෙන කෙනෙක් නම් මේ පහලින් පේන 071 25 29 125 කියන මොබිටෙල් ජංගම දුරකථනය හරහා මා WhatsApp මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා. නැවතත් කියනවා ඔබගේ රහස්‍යභාවය සිරිසියක් ආරක්ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු අද වැඩසටහනට. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ දුක ඛේද ජනක බව හැඟවෙන කතා මාලාවක් තමයි අද අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. මේ පාතාල ලෝකයේ සහ අපරාධ ලෝකයේ තවත් එක්තරා අඳුරු කතාවක්. මෙලෙස කාලය ගලාගෙන යන අතරතුරදී ඔන්න මාදින්නාගොඩ අනිල් සංවිධානය වෙන්නේ කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ අනුව පණවිඩයට අට්ටක් ගාලා යනවා. දැන් උදේ පාන්දර තමයි ලෙනින්ලා ටෝනිලා අර මනුෂ්‍ය ඝාතන දෙක සිදු කරන්නේ. මේ වෙනකොට උදේ 10ට කිට්ටුයි. උදේසන 10ට කිට්ටුයි. ඉතින් මෙදින ඔන්න නාරාහෙන් පිටින් ඉස්සල්ලාම එනවා 6 දිනක් 7 දිනක් විතර පිරිසකින් යුතු කණ්ඩායමක්. ඊටත් අමතරව කොටියාගොඩින් එනවා රිපීටර් 389 ඒවා කීපයක් අරගෙන කොටියාගොඩ නිහාල් එතකොට නිහාල්ගේ සහෝදරයා වූ ඔගොල්ලෝ ගොඩක් ආදරෙන් වැළඳගත් චරිතයක් වූ අර ගිනිය විසා ගිනිකෙලි කතාවේ චරිතයක් ලෙස රඟ දැක්වූ සුනිල් කොටියාගොඩ සුනිල් ඔන්න දැන් එනවා මේ කතාවට. ඊට අමතරව කඩුවෙල වසන්තට පණිවිඩය යවනවා. කඩුවෙල වසන්තත් ඔන්න රිපීටර් එකක් අරගෙන එහෙන් එනවා. තව කීප දෙනෙක් එක්ක එහෙන් එනවා. ඊට පස්සේ මාළු නිහාල් ඔන්න මාළු නිහාල් එනවා 9 දෙකකුයි පිරිස 8ක් 9ක් අරගෙන ඒ පැත්තෙන් එනවා ගෝතමී රෝඩ් එකේ. නන්දනත් එනවා. නන්දන ගැතේ ආයුධයක් නැහැ. ඔන්න දැන් නන්දනත් මාදින්නාගොඩට එනවා. ඊටත් අමතරව ඔය කෝට්ටේ සුනිල් ඔයගොල්ලෝ දන්න කෝට්ටේ සුනිල් එනවා කෝට්ටෙන්. ඔයගොල්ලන්ට මතක ඇති නොයෙල් අමරසිංහව හප්පන් හයිස් වෑන් එකක් එහෙම සුනිල් දැම්මයි කියලා පාර හරහාට මම පසුගිය කතාවල මුල්ම කතා සෙට් එකේ ඔයගොල්ලන්ට කිව්වා. අන්නේ හයිස් වෑන් එකත් අරගෙන තමයි කෝට්ටේ සුනිල් එන්නේ. ඊටත් අමතරව 38 කීපයකුත් රිපීටර් කීපයකුත් අරගෙන මෙයා එනවා. මේ වෙනකොටත් ඔන්න කොටියාගොඩින් නාරාහෙන් පිටින් එතකොට ඔබේසේකර පුරින් හතර වටෙන්ම 45ක විතර සෙට් එක 45ක 50ක විතර කණ්ඩායමක් මාදින්නාගොඩට ඇවිල්ලා ඉවරයි. ආයුධ අතේ තියාගෙන කෑකෝ ගහගෙන එන සෙට් එකක් ඇවිල්ලා ඉවරයි. දැන් මේක තනිකරම අර යුද්ධයක් වගේ LTT එකට ගැහුවේ මේ ආමියකින් අන්න ඒ වගේ යුද්ධයක් වගේ දැන් මේගොල්ලෝ වෙපන්ස් තියාගෙන බලාගෙන ඉන්නවා.
අනිල්ගෙන් අන්න ලැබෙනකන් තමයි දැන් මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. අනිල්ගේ ගෙදර තිබ්බ ආයුධ 17ක් පොළවේ අනිල් ඇගේ ඉස්සරහා ඔන්න බිම එක දිගට එලනවා. එලලා ඉවරලා කියනවා කැමති කෙනෙක් ගන්න අද අමරසිංහලා ගෙවල් වල ඉන්න බල්ලෙක්වත් ඉතුරු කරන්නේ ඔක්කොටම ගහන්න ඕනේ. එකෙක්වත් තියන්න බෑ. අද ඉවරයක්ම කරලා තමයි එන්නේ. ඒක නිසා මෙතන තිබ්බ හැම ආයුධයක්ම අද පාවිච්චි වෙන්න ඕනේ කියලා ඔන්න ගන්නෑ කියලා කියන දැන් කවුරුත් ගන්නෙ නෑ. ඉස්සෙල්ලම අනිල් කරන්නේ රිපීටර් එකක් ගන්නවා එතනින්. ඒක ගන්නව දැක්ක ගමන් ඔන්න මාදින්නාගොඩ සුගදුත් පැනපු ගමන් රිපීටර් එකක් ගන්නවා. හරි මේක දැක්ක ගමන් ඔන්න ආපහු නන්දනත් එනවා. නන්දනකොට රිපීටර් ටික ඔක්කොම අරගෙන ඉවරයි. 38 එකක් තියෙනවා 9 ඒවා ටිකක් තියෙනවා. ඔන්න නන්දන කරන්නේ මෙතන තිබ්බ 38 එකක් අරගන්නවා. සිල්වර් කලර් 38 එකක්. ඊටත් අමතරව තමාගේ සුපුරුදු ආයුධය වූ සිල්වර් කලර් 9mm එක පාවංකඩ අශෝක ගන්නවා. ඊටත් අමතරව නාරාහෙම්පිටින් ආපු නාරාහෙම්පිට පොඩි අනිල් මෙන්න මෙතන විශේෂම චරිතයක්. නාරාහෙම්පිට පොඩි අනිල් 9mm එකක් මෙතනින් ගන්නවා. මේගොල්ලෝ ආයුධත් අරගෙන ඔන්න දැන් කෑ ගහලා යමල්ලා කියලා යන්න කලින් අනිල් පොඩි මීටින් එකක් ගන්නවා. අනිල් කියනවා අපිට මේ වෙනකොට ඔන්න ඔක්කොම විස්තර ටික ඇවිල්ලා ඉන්නේ මුන් ඉන්නේ කොහෙද වත්තේ ඇතුලේ වේලුපුල්ල වත්තේ ඇතුලේ ඉන්නේ ටෝනි රුවන් සෙට් එකම ඉන්නවා ලෙනින් නෑ කියන ආරංචිය ඇවිල්ලා තියෙනවා. මෙතන ප්‍රධානම ඉලක්කය වෙන්නේ රුවන් අතුලට අනිවාර්යෙන් ගහන්න ඕනේ. මෑන්ව තමයි හොයාගන්න ඕනේ. මේ වත්තේ ඇතුලේම පොර ඉන්නවා පයින්න විදියක් නෑ වට කරලා ගහමු. එහෙනම් මේක ඉවරයක් කරමු කියලා කට්ටිය ඔන්න රිපීටර් අරගෙන දුවක්කු ටික අරගෙන පේලියට මාදින්නාගොඩ ගෙදරින් පිටත් වෙනවා. කරේ තියාගෙන ඔන්න මාදින්නාගොඩ පාලම හරහා කියලා මේගොල්ලෝ පයින් තමයි දැන් මේ යන්නේ. ඊට අමතරව මෙතනට වෑන් එකක් යනවා. පාර ගිහපු ත්‍රිවිල් කීපයක් අරගන්නවා. ඒ වේ නගිනු සෙට් එකක් නැගලා ගිහිල්ලා ඉවර වෙලා ඔන්න දැන් පිටත් වෙනවා මේ ගමනට. දැන් මේ කිසිවක් නොදන්න වේලුපුල්ල වත්තේ කට්ටිය ඔන්න දැන් කලබලයෙන් ඉන්නේ අර මනුෂ්‍ය ඝාතන දෙක වෙනුවෙන් පොලිසියෙන් පණී කියලා. පොලිසියටත් දැන් මේගොල්ලෝ පණවිඩය දීලා තියෙන්නේ අර පැත්තේ වීරසිංහ මල්ලි මාරච්චිලා එතනින් ගියාම සිරිසේන කුරේලා එකතු වෙලා ඉවර වෙලා වැලිකඩ පොලිසියටත් එතනම මීටර් 200ක් එහාන් විශේෂකාර බලකා කැම්ප් එක මීටර් 200ක්වත් නැහැ මීටර් 100ක්වත් නැහැ රාජගිරියේ විශේෂකාර බලකා කැම්ප් එක ස්ථානගත කරලා තිබ්බේ ඒ වෙනකොට. එතකොට වැලිකඩ පොලිසියටත් මීටර් 100ක්වත් නැහැ 150ක්වත් නැහැ. මේ දෙක අතර තමයි දැන් මේ වේලුපුල්ල වත්ත තියෙන්නේ. ජීප් එකකුත් බෝ ගහලා ඇවිල්ලා නවත්තලා තියෙනවා. දැන් 45ක 50ක විතර කණ්ඩායමක් අවි ආයුධත් කරේ තියාගෙන ඔන්න දැන් මාදින්නාගොඩින් දාලා මොරගස් මුල්ල පැත්තෙන් දාලා ඔබේසේකර පොරෙන් දාලා ඉවර වෙලා රාජගිරියට පිටත් වෙනවා. ඊටත් අමතරව දැන් මගදී හම්බෙන වාහන කීපයක් මේගොල්ලෝ නැගලා ඉවර වෙලා මේගොල්ලෝ ඒවෙත් යනවා. දැන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව වේලුපුල්ලවත්තේ කාලය ගලාගෙන යන බව මම ඔයගොල්ලන්ට පැවසුවා. ඔන්න රුවන් අතුලලා එතනින් ගියාම තව කීප දෙනෙක් ලෑස්ති වෙනවා ගමෙන් යන්න. එනම් මේගොල්ලෝ අපි කියමු කුරුණෑගලට ටිකක් එහා අනුරාධපුරයට මෙහා කුරුණෑගලට ටිකක් එහා ඒ පැත්තට වෙන්න. එතකොට ත්‍රිංකෝවලට මෙහා හබරනට මෙහා එක්තරා තැනකට තමයි මේගොල්ලෝ මේ යන්න ලෑස්ති වෙන්න දුරකට දැන් මේ වැඩෙන් බේරෙන්න. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙච්ච ඊවා ශ්‍රියා කාන්ති සිල්වා එනම් අමරසිංහගේ ඊවා ශ්‍රියා කාන්ති සිල්වා මේ ඉන්නේ ඊවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊවා ශ්‍රියා කාන්තිව ඝාතනය වුණේ කොහොමද අපි දැන් බලමු. මෙයා එදින ඔන්න උදේ නාගන්න කියලා තමයි හදන්නේ. නාගන්න දීරෙද්දත් ඇඳගෙන ඉන්න වෙලාවේ රුවන් අතුල්ලා කියනවා එහෙනම් නැන්ද පුංචි වෙන්න ඕනේ. ඔව් පුංචි අපි ගිහිල්ලා එන්නම්. ඉන්න මම ඔයගොල්ලෝ පාරට දාන්න තනියම යන්න බෑනේ මෙහෙම කියලා ඉවරලා ඊව ආපහු දීරෙද්දට උඩින් ගවුම දාගෙන ඉවර වෙලා මෙන්න මේ පොයින්ට් එක හොඳට මතක තියාගන්න. නාන්න මෙයා ලෑස්තිලා හිටියේ මෙයා දීරෙද්දට උඩින් ආපහු ගවුමක් දාගෙන ඉවරලා කළුයි සුදුවට හුරු නිකන් ගවුමක් තමයි මෙයා දාගන්නේ. මෙයා හරියම් මම පාරට ඔයගොල්ලෝ ගිහිල්ලා යනවා පුතේ කියලා වේලුපුල්ලවත් ඉඳලා මේ රුවන් අතුල්ලව පාර බස් එකට ඇරලන්න ඔන්න එක්කගෙන එනවා. ඊව ඉස්සල්ලාම ඔන්න පාර පයින්නකොට ඊව දන්නේ නැහැ. දන්නේම නැතුව ඔන්න මාදින්නාගොඩ සෙට් එක ඇවිල්ලා ත්‍රිවීල් එකක් විතර නවත්තනවා. වෑන් එකක් ඇවිල්ලා නවත්තනවා. පොළු කඩු අරගෙන තුවක්කු අරගෙන සෙට් එක මේකෙන් බහිනවා.
ඊව කෑ ගහගෙන දුවනවා රුවන් අතුල පුතේ දුවන්න කියන්න ඊවත් ඔන්න පාර පැනලා පහු දුවන්න පටන් ගන්නවා එක්කම මාදින්නාගොඩ අනිල් ඊවගේ පස්සෙන් එලවගෙන යන්න පටන් ගන්නවා රුවන් අතුලලා ඔන්න අනිත් පැත්තට හැරිලා වත්ත ඇතුළට දුවනවා හරි ඊව ඔන්න දුවගෙන යනකොට දුවලා ගිහිල්ලා වත්ත පේන නොපෙනෙන මානේ කියන්නේ වත්තට ඇතුළු වෙන කිට්ටුවදීම ඊවගේ කොණ්ඩෙන් අල්ල ගන්නවා මාදින්නාගොඩ අනිල් ඇදලා අරගෙන ඉවරලා පස්සට ඇදලා අරගෙන මෙන්න මේකව තියාගනින් නැත්තම් මේක පොලිසියට ගිහිල්ලා කියයි විස්තරේ කියලා ඉවර වෙලා ඔන්න ඔය නාරාහෙන් පිටින් ආපු එක්කෙනෙක්ගේ අතට දෙනවා ඊවව මෙහෙම අල්ලගනින් කියලා මේගොල්ලෝ කරන්නේ මොකද දැන් අනිල් කියවනේ ඊවව තියාගනින් නැත්තම් මේක පොලිසියට ගිහිල්ලා කියයි මේක වත්තට ගිහිල්ලා කියයි කිව්වොත් එහෙම කට්ටිය දන්නේ නැහැ ටක් ගාලා පණගනිමුන් කියන එක දැන් ඔන්න අනිල් කියනවා අනිල් කියලා ඉවරලා අනිල් ඔන්න වත්ත ඇතුළට යනවා සෙට් එකත් එක්ක මාළු නිහාල්ලා සෙට් එක මොන්න දැන් වත්ත ඇතුළට යනවා කඩාගෙන කරගෙන යනවා මේ අනිල්ගේ පිටිපස්සේ වෙඩි තියාගෙන කෑ ගහගෙන වෙඩි තියදී තමයි දැන් ඇතුළට යන්නේ සෙට් එක. දැන් වෙපන්ස් පරගානක් යනවා දැන් මේ මිෂන් එකට. එකම යුද්ධයක්. හරි එතකොට ඊව අල්ලගෙන ඉන්න වෙලාවෙත් ඊව කෑ ගහනවා අනේ මට යන්න දීපල්ලා මට මුකුත් කරන්න එපා මම දරුවෝ 6 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මොකද ඒ වෙනකොටත් ඊව කියන්නේ ළමයි 6 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වන විටත් ඊ වගේ ස්වාමි පුරුෂයා පිට රැකියාවකට ගිහිල්ලා තමයි හිටියේ දරුවෝ 6 දෙනෙක් වෙන රත්තු කරන්න බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච කාන්තාවක් තමයි ඊව අමරසිංහ කියන්නේ. අනිල් මෙලෙස ඊවව බාර දුන්නට පස්සේ ඔන්න නාරාහෙන් පිට දෙන්නෙකුයි එතකොට මාදින්නාගොඩ එක්තරා පුද්ගලයෙකුයි ත්‍රිවීල් එක තියෙනවා ත්‍රිවීල් එක එලවන්නේ මාදින්නාගොඩ කෙනා එහා එනකොට අර නාරාහෙන් පිට ආපු දෙන්නා මේ ඊවවත් කොණ්ඩෙන් මල්ලගෙන ඉවරලා ත්‍රිවීල් එක ඇතුළට ඇදලා දාගෙන ඔන්න මාදින්නාගොඩට අරන් යනවා. මාදින්නාගොඩට අරන් ගිහිල්ලා මාදින්නාගොඩ නිවසට අනිල්ගේ නිවසට තමයි මේ ඊවව අරගෙන යන්නේ. දැන් අනිල් කියන්නේ ඊවව තියාගන්න කියලානේ අනිල් දන්නේ නැහැ ඊවව අරන් ගිහිපු කතාවක්. ඊවව අරන් යන්නේ මෙන්න මේ නාරාහෙන් පිට දෙන්නයි මාදින්නාගොඩ අනිල්ගේ ගමේ ත්‍රිවීල් එලවපු එක්කෙනෙකුයි. ගිහිල්ලි වෙලා කෙලින්ම අරගෙන යන්නේ අනිල්ලා ගෙදර අම්මලා තාත්තලා අයියලා සහෝදර කට්ටියම ඉන්නවා. මේම ගෙනිච්ච ගමන් ඔන්න අනිල්ගේ තාත්තා කියනවා මේ මොකද මේ දරුවා වරන් ආයේ මොකටද මේ මොකද්ද මේ කරන්නේ ඊට පස්සේ කියනවා අනිල් අය තමයි කිව්වේ මෙන්න එහෙම මේක ඉවරයක් කරන්න කියලා. ඊට පස්සේ කියනවා පිස්සු කරන්න එපා මේ දා ඉඳලා දන්න දරුවෝ ඔබලට පිස්සු දෙයක් ඔබලට මොකද්ද වෙලා තියෙන්නේ මෙන්න මේ ළමයාව ගිහිල්ලා දාපි අනිල් එනකන් ඉන්න පොඩ්ඩක් කියලා පුටුවක් දීලා ඊවා වාඩි කරවලා තියෙනවා. ඊවත් කියන බලන්න මාමේ බලන්න මෙන්න මෙහෙමයි මොකද ඒ කාලේ ඉඳලා හොඳටම දන්න කියන කට්ටිය තමයි මේ ඊවල එතකොට මේ මාදින්නාගොඩ අනිල් කියන මාදින්නාගොඩ අනිල් හරක් හැදුවා ඔය හරක් බඳින්න රාජගිරියට එනවා එතකොට කතා බහ කරනවා ෆුට්බෝල් ගානවා අන්න එහෙම හොඳ කනෙක්ෂන් එකක් තිබ්බ කට්ටිය තමයි මේ පසු කාලීනව නයි වෛර කාරින් බවට පත් උනේ. ඉතින් ඊව ගැන අතක් මුකුත් කරන්න එපා මෙයාට මුකුත් ගහන්න කරන්න යන්න එපා මේ දරුවව දැන් අනිල් ආවට පස්සේ යවමු එතකන් තියාගෙන ඉන්නේ කිල්ල ඉවරලා ඔන්න දැන් මාදින්නාගොඩ අනිල්ගේ තාත්තලා අම්මලා ඊව පුටුවක වාඩි කරලා ගෙදර තියාගෙන ඊවත් කතා කර ඉන්නවා. දැන් 10:45ට පමණ වෙලා මේ වෙනකොට කට්ටි කීපයක් ඔන්න බෙදිලි වෙලා වත්තේ හැමතැනටම යනවා හැම ගෑම සර්ච් කරන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලම මාළු නිහාගේ සෙට් එක ඔන්න වෙඩි තියාගෙන යනවා. නන්දන මාළු නිහාල් සෙට් එක ආපු සෙට් එක වෙඩි තියාගෙන ගිහිල්ලා එක පැත්තක පුටුවක වාඩි වෙලා හිටපු නාලි වෙලා පුටුවක වාඩි වෙලා හිටපු අත්තම්මා කෙනෙක්ට ඔන්න නොයල්ගේ අම්මා කියලා රැවටිලා ඉවර වෙලා රිපීටරේ මිටෙන් ගහනවා ඔළුවට මිටෙන් ගහලා ඉවර වෙලා ඔන්න වෙඩි තියනවා. ඇයව එතරම් ඝාතනය වෙනවා. නොයල්ගේ අම්මා කියලා හිතලා වැරදිලා වේලුපුල්ල වත්තේ ජීවත් වූ අහිංසක කාන්තාවක් ආච්චි අම්මා කෙනෙක්ව මාළු නිහාල් විසින් ඝාතනය කරනු ලබනවා. ඔන්න පළමු බිල්ල ඒ ආකාරයෙන් වේලුපුල්ල වත්තේ මේ මාළු නිහාල්ලා අරගන්නවා. මෙන්න මේ සද්ද ඇහුනට පස්සේ ඔය එඩ්වඩ් කියන පුද්ගලයා ඔය එඩ්වඩ් අංකල් කියලා තමයි කිව්වේ. ඔය ඊවලගේ ළඟම හිටපු කෙනෙක් විසිට් යන්න උසාවි වල වැඩ කටයුතු කරන්න ඒ දේවල් වලට ගොඩක් උදව් කරපු ඊවලගේ ඥාති කෙනෙක් එඩ්වඩ් කියලා හිටියා. එඩ්වඩ්ලා 3 දෙනෙක් විතර ඉන්න මේ කතාවේ. ඉදිරියට තව එඩ්වඩ් කෙනෙක් ඉන්නවා. චුට්ටා වෙඩි දීලා මරනවා. මම ඒක ඉදිරියට කියන්නම්. මෙන්න මේ එඩ්වඩ් අංකල් කියන කෙනා ඔන්න දුවනවා මේක දැකලා වෙලා තාප්පෙන් ඔළුව දාලා දුවනකොටම ඔන්න නාරාහෙන් පිටින් ආපු
දෙන්නේ මෙයාගේ පස්සෙන් එලවල ගිහිල්ලා මෙයාට වෙඩි තියලා රිපීටර් පාරවල් දෙයක් ඔළුවටයි පපුවටයි ගහලා ඉවරලා ඔන්න එඩ්වඩ් ඝාතනය කරන එඩ්වඩ් පස් මිරිකගෙන තමයි මෙහෙම පොළොවේ මැරෙන්නේ. ඉතින් එඩ්වඩ්ටත් එක්ක ඔන්න වත්තේ දෙවන ඝාතනයත් මේ ආකාරයට සිද්ධ වෙනවා. ඔන්න දැන් 11ට කිට්ටුයි උදෑසන 11ට කිට්ටුයි මේ ගේම පටන් අරගෙන. මෙහෙම සද්දපත් දැහෙනකොට වෙඩි සද්ද ඇහෙනකොට විලාප ලතෝනි සද්ද ඇහෙනකොට ඔය අතට තුවාල වෙලා උදේ ගිහිල්ලා ටෝනි ඇඳේ නිදාගෙන හිටපු කතාවක් වань හොඳට මූණ අරගෙන අතට වැදිච්ච පාරත් එක්ක ඔන්න ටෝනිට හැරෙනවා. ටෝනි එළියට ඇවිල්ලි වෙලා ඔළුව දාලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඒ ඔළුව දානකොටම ඔන්න කඩුවෙල වසන්ත ටෝනිගේ ඉස්සරහා කඩුවෙල වසන්ත දන්නවා ටෝනිව. කඩුවෙල වසන්ත දකින්නවා ටෝනිව. කඩුවෙල වසන්ත කරන්නේ ටක් ගාලා චේම්බර් කරලා රිපීටර් එක ටාගට් කරලා ටෝනිට වෙඩි තියනවා. මේ වෙඩි පාර ටෝනිගේ උරහිසට වදින්නේ. වෙඩි පාර කාගෙන බුදු අම්බෝ කියාගෙන ටෝනි ඔන්න දුවගෙන යනවා වේලු පොළවත්තේ ගෙවල් ඇතුලෙන් දුවගෙන ගිහිල්ලා රිපීටරේ හංගපු තැන තමයි මෙයාට මතක් වෙන්නේ. රිපීටරේ ගන්න තමයි යන්නේ. ඔන්න ටෝනි දුවනවා මාදින්නාගොඩ අනිල් දකින්නවා. මාදින්නාගොඩ අනිල් ටෝනිගේ පස්සෙන් ඔන්න එලවගෙන යනවා. එලවගෙන ටෝනි දුවනවා. දුවලා ගිහිල්ලා වෙලා රිපීටරේ ගන්නවා. රිපීටර් එක අරගෙන මෙයා චේම්බර් කරන්න try කරන. ඒ කියන්නේ රිපීටරේ ලෝඩ් කරන්න එපා. මෙයාගේ අත අවුල් නිසා මෙයාට රිපීටරේ ලෝඩ් කරගන්න බෑ. මෙයා try කරලා එතකොටම ගියේ ඇතුළට අනිල් එන සද්ද මෙයාට ඇහෙනවා. මෙයාටක් ගාලා ඇඳ යටට රිංගනවා. ඇඳ යටට රිංගලා ඉන්නකොට දැන් මෙයා අනිල් ටෝනිගේ පස්සෙන් එලවන්නේ ටෝනිට වෙඩි වැදිච්ච තැනින් ලේනවා. අන්න ඔය ලේ පාර දිගේ තමයි එලවගෙන එන්නේ වේලුපුල්ල වත්තේ මේ නිවස ඇතුළට. අනිල් කාමරයට යනවා. කාමරේ ළඟින් ලේ පාර අතුරුදහන්. එහෙම ඇඳ යටට ලේ පාර තියෙනවා. අනිල් කරන්නේ රිපීටර් එක අරන් කඩලා ලෝඩ් කරලා ඇඳ යටට නැවිලි ඉවරලා ෂොට් එකක් ගහනවා. ඔන්න දෙවනි පාරත් වදිනවා ටෝනිට. ගහලා ඉවරලා ඇදලා ගන්නවා. ඇදලා ගන්නකොට එක අතක රිපීටරේ තියෙනවා. ටෝනිට දැන් මේක ලෝඩ් කරගන්න බෑ. එහෙම ඔළුවට ටාගට් කරලා ඊළඟ කෑල්ලත් ගහනවා. ටෝනි රිපීටර් එකත් අල්ලගෙනම එතනම ඔන්න මරුමුවටපත් වෙනවා. අන්න ඒ ආකාරයට වේලුපුල්ල වත්තේ තෙවන ඝාතනයත් ඉතාමත් අමානුෂික ලෙසට එකම විනාඩි කිහිපයක් අතුලතදී සිද්ධ වෙනවා. මෙහෙම මේ ගේම ගලාගෙන යන අතරතුරදී ඔන්න රුවන්න තුල ගෙවල් වලින් ගෙවල් වලට පැනලා ඉවර වෙලා පාරෙන් එහා පැත්තට පයින්න හදනවා. එනම් එහා පැත්ත ගුවන් පාලම තිබ්බ පැත්ත තියෙන වේලුපුල්ල වත්තේ පිටිපස්ස පැත්ත. ඒ පැත්තේ ඇලක් තියෙන පොඩි ඇලක්. ඒ ඇල එරෙන මඩ තියෙන එකෙන් පයින්න බෑ. ඕකේ පොල් කොටයක් දාලා තිබිලා තියෙනවා එහා පැත්තට ඒකට වෙන්න. වත්තේ හිටපු කොල්ල සෙට් එක ඔන්න දුවගෙන ගිහිල්ලා මේ පොල් කොටේ උඩින් දුවලා එහා පැත්තට පයින්නවා. එතකොට රුවන් අතුලත් මේගොල්ලෝ පිටිපස්සේ යනවා මේකෙන් එක්කඩ වෙන්න කියලා. කොල්ලෝ ටික බය වෙනවා වත්තේ හිටපු රුවන් අතුලාවොත් මේක පස්සේ ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද රුවන් අතුලට වෙඩි තිබ්බොත් ඒගොල්ලන්ටත් වදිනවායි කියලා මේගොල්ලෝ පාලෙන් එහා පැත්තට ගිහිල්ලා පොල් කොටේ උස්සල ඉවරලා වතුරට දානවා. මඩට දානවා. එතකොට රුවන් අතුලට දැන් මේකෙන් පැන ගන්න විදියක් නැහැ. රුවන් අතුල ඒක දිහා බලාගෙන ඉඳලා ඉවරලා ආපස්සට ඔන්න දුවගෙන ඇවිල්ලා වෙනින් ගේකට ගිහිල්ලා ඉවර වෙලා ජනේලෙ ගාවට ගිහිල්ලා ජනේලෙ පැත්ත හැරලා මෙන්න මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා ජනේලෙට අත තියාගෙන මොකද වෙන්නේ කියලා. මේ වෙනකොට ඔන්න සුගත් නන්දන අශෝක මාදින්නාගොඩ පොඩි අනිල් මෙන්න මේ සෙට් එක ඔය අවට මෙහෙ දැන් ටෝනි හිටපු ප්‍රදේශයේ ලෙනින් හිටපු ප්‍රදේශයේ එහෙම නැත්නම් රුවන් අතුලගේ හැංගිලා ඉන්න ගේ ඔන්න ඔය අවට ටිකේ ඔන්න දැන් සර්ච් කරන්න පටන් ගන්නවා. ලෙනින් අමරසිංහ මේ වෙනකොට ධම්මෝදයේ චින්තකත් ගිහින් එළියට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා දැන් මේගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් රුවන් අතුල තමයි මේන් ටාගට් එක. අරගොල්ලෝ කට්ටිය රුවන් අතුල හොයනවා. මේ වෙනකොටත් ඔන්න දැන් ග්ලැඩිස්ලා එතනින් ගියාම අනිත් සහෝදර සහෝදරියෝ සෙට් එකම දැන් බය වෙලා දැන් මේගොල්ලෝ සමහරක් වත්තෙන් එහා පැත්තේ රබර් මේ හබුරු ගාලට පැනලා හැංගිලා ඉන්න බලාගෙන සමහරක් කට්ටිය තාරවත්තට පැනලා. මොකද එහා පැත්තේ තාර ෆැක්ටරි තිබ්බොන්න තාරවත්තට පැනලා. ඉතින් මෙතනදී කියන්න ඕන විශේෂම සංවේදී කාරණාවක් තියෙනවා. එනම් මේ වෙනකොට ධම්මික බොහොම පොඩි. ධම්මිකට අවුරුදු 16ක් වගේ තමයි වෙන්නේ. චින්තකට 17යි ධම්මිකට 16යි රුවන් අතුලට 19යි ලෙනින්ට 17යි ලෙනින්
චින්තක එක වයස ටෝනිට 18යි ටෝනි තමයි දෙවනියා ඊට පස්සේ ඒ විදිහට තමයි මේ පොඩි වයස්වල තරුණයෝ දැන් මේ වෙනකොට 3 දෙනෙක් මැරලා ඉවරයි මේ වෙනකොටත් ඊව වරන් ගියා තාම දැන් එයා ඉන්නේ අරහෙ හරි ඔන්න දැන් ධම්මික ගස් නගින්නේම දන්නේ නැහැ මොකද ගෙන් එළියට එහෙම දාන්න නැති විදිහට හදපු කෙනෙක් තමයි ධම්මික කියලා කියන්නේ ඔතන අඹ ගහක් තියෙනවා අඹ ගහෙන් පැනලා ඉවරලා මේ යන්න පුළුවන් තාරවත්තට ග්ලැඩිස් කියනවා මේ මම මේ වීඩියෝ එක දාන්නම් මේකට මේ ඊළඟ වැඩසටහනට මම ඒක දාන්නම් ග්ලැඩිස් කියනවා මම කියන්නේ චින්තකගේ අම්මා කතා කරපු වෙලාවේ කියනවා මම එනකොට පුතේ ධම්මික නගිනවලු අඹ ගහට පොඩ්ඩක් දුර නගිනවලු ආපහු වැටෙනවලු නගිනවලු ඊට පස්සේ මෙයා තමයි උස්සල කරලා නැගපන් ගිහින් පැනලා ඵලයන් පුතේ කියලා මේ උස්සලා තියලා තියෙන එතකොට තමයි තාරවත්තේ වහලට නැගලා වහල උඩ හැංගිලා ඉඳලා තියෙන්නේ ධම්මික මේ හරි ඛේදවාචකයක් ඉතින් ඊ වගේ ළමයි සෙට් එකයි අනිත් කට්ටිය ඔය මුස්ලිම්ගේ එක ඒගොල්ලෝ කෑම කනවලු මේ වෙලාවේ. එතකොට මේගොල්ලෝ ගිහලා එතනදලා වාඩි වෙලා ඒ විදිහටම හැංගිලා ඉඳලා තියෙනවා සෙට් එක ඇවිල්ලා තුවක් කුමි දික් කරලා පළල ඉවරලා මේ නෑ මෙතන නෑ කියලා හැරිලා ගිහලා තිනවා. ඒකම තව එක්කෙනෙක් ඔය පෝර්ණුවක් ගාව හැංගිලා ඉන්න වෙලාවේ ඇවිල්ලා ඉවර වෙලා මාළුනිහාල ආමේකිත් එකෙක් කියලා අල්ලගත්තට පස්සේ අත හපල ඉවරලා ගහලා ඉවර වෙලා එයා දුවලා තියෙනවා. ඒ දුවලා ඉවරලා එයා බේරලා තියෙන හැංගිලා. ඔය විදිහට කීප දෙනෙක් 99ට බේරලා තියෙනවා මෙන්න මේ කතාවේදී. නැත්තම් සෑහෙන පිරිසක් එදා ඝාතනය වෙනවා. මෙන්න මේ විදිහට කට්ටිය හොයාගෙන යනකොට මාදින්නාගොඩ සුගත් චින්තකගේ ධම්මිකගේ පසු කාලීනව විශාල ටාගට් එකක් වෙච්ච කෙනෙක්. නමුත් ඔහුට ගහ ගන්න බැරි වෙනවා. මාදින්නාගොඩ සුගත් පාමංකඩ අසෝකලා එක සෙට් එක ඔය ළඟ ඔන්න දැන් හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නකොට මෙතන මේ ගෙදර මම බලන්නම් කියලා මාදින්නාගොඩ සුගත් ඔන්න රුවන් අතුල හිටපු ගේ ඇතුළට රිංගනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ ඔය රුවන් අතුල කියන පුද්ගලයාව දන්නේ මාදින්නාගොඩ අනිල් දන්නවා. එතකොට සොත්තිඋපාලි දන්නවා. එතකොට මාළු නිහාල් දන්නවා. නන්දනලා කවුරුත් මේ පුද්ගලයාව දන්නේ නැහැ. හරි අශෝකලා කවුරුත් දන්නේ නැහැ මේ රුවන් අතුල කියන්නේ කවුද කියන කතාව. දැන් රුවන් අතුල ජනේලෙ ගාවට වෙලා ඉන්නවා රිපීටර් එකක් දික් කරගෙන ඔන්න සුගා යනවා. සුගා ගිහිල්ලා වෙලා කොල්ලව දකින්නවා. අඩු උඹ නේද රුවන් අතුල කියන්නේ කියලා. ඊට පස්සේ රුවන් අතුල මේ පැත්තේ නෑ මම රුවන් අතුල නෙමේ මම මේ සංජීව කියලා කෙනෙක් මම මේ වත්තේ ඉන්නේ මේ මම වැඩ කරන කෙනෙක්. හැරියන් මේ පැත්තට හැරියන් කියලා වෙලා පිස්තෝල් මේ රිපීටර් එකකින් මෙහෙම අයිනකොටම රුවන් අතුල කරන්නේ මෙහෙම කරලා අරගෙන මේ වෙපන් එක ඇත්තෙන් අරගෙන ඉවරලා මේ දෙන්නත් එක්ක පොර කනවා. සුගා කෑ ගහනවා. සුගා ඔන්න ෆුල් ට්‍රයි කරනවා. සුගා කියන්නේ සංගමෝල්නේ. රුවන් අතුල කියන්නේ හොඳට ඒ කියන්නේ ඒතන මරණ බය. ඒ කියන්නේ අර මරු විකල්ලෙන් නගලනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ තමයි මාර ගායක් රුවන් අතුලට ඒ වෙලාවේ එනවා. රුවන් අතුල විනාඩි 25කට වැඩිය දඟලනවා 3 දෙනෙක් එක්ක. හොඳ හිතා ගන්නකො 3 දෙනෙක් එක්ක ගහ ගන්න හොඳටම. දැන් මෙතන මෙහෙම අල්ලගෙන ඉන්නකොට සුගත් කෑ ගහනවා අශෝකයියේ මෙන්න මාව එන්න ගහන්න මූට ගහන්න වෙන්න අල්ලගෙන ඉන්නේ කියලා කෑ ගහනකොට රුවන් අතුල කරන්නේ රිපීටර් එක මේ අතින් අල්ලගෙන මේ අතින් ගහනවා. සුගට්ට ගහන ගම බෙල්ල මෙහෙම ඔළුවට දාගෙන ඉවරලා තද කරලා අල්ලගෙන හොඳට පොර කනවා. මෙතනට මේ සද්ද ඇහිලා නන්දන දුවගෙන එනවා. නන්දන කියන්නේ සොත්තිඋපාලිගේ මාළුනිහාගේ හිටපු හොඳම ෂූටර්. මෙතන නන්දන දුවගෙන ආවට පස්සේ ඔන්න නන්දන ඇවිල්ලා නන්දන ගලක තියෙන 38 එක වනාගෙන දැන් මෙහෙම කර අල්ලගෙන ඉන්නවා. මෙන්න ගහපන් කියලා ඉවරලා සුගා කරන්නේ රුවන් අතුලගේ ඔළුව මෙහෙම කරලා හරවනකොට රුවන් අතුල කරන්නේ ටක් ගාලා අර මේ මාදින්නාගොඩ සුගත්ගේ ඔළුව අල්ලලා ඉවරලා 38 එකට අල්ලනවා. ඒ කියන්නේ ගහ ගන්න බෑ ටක් ගාලා කවර් කරලා මේව කරලා අල්ලනවා. ඊට පස්සේ ගහපන් කියලා ළඟට ඇවිල්ලා ගහපන් කියලා වෙලා සුගත් කෑ ගහද්දී නන්දන ළඟට ඇවිල්ලා 38 එක දික් කරාම මේ අතින් මෙහෙම අල්ලලා ඉවරලා 38 එකත් ඇදලා අරගෙන නන්දනවත් ඇදලා අරගෙන සුගාට මේ වැලමිටෙන් ගහනවා මෙතනට පාරක් රුවන් අතුල කෙලින්ම සුගාව කැරකිලා ඇදගෙන වැටෙනවා අනිත් පැත්තට බිමට. ඒකම නන්දනව මෙහෙම කරලා අල්ලලා ඉවර වෙලා නන්දනගෙත් බෙල්ලට උඩ දාලා නන්දනටත් හොඳටම ගහනවා. හොඳ පාරවල් ටිකක් ගහනවා. ආයෙ සුගා ඇවිල්ලා පයින්නවා. සුගා ඇවිල්ලා පයින්නකොට ආයෙ සුගත් එක පොර කනවා. එතකොටම ඔන්න පාමංකඩ අශෝක මෙතනට එනවා. දැන් විනාඩි 20ක් 25ක් විතර මේගොල්ලෝ ගහ ගන්නවා. රුවන් අතුල හරින්නෙත් නෑ මරු විකාරෙන් ගහගන්නේ. හරි දැන් ඇවිල්ලි වෙලා 9 ගන්නවා පාමංකඩ අශෝක ඉනේ 9 තියෙනවනේ සිල්ව කාලා 9
මෙන්න මේ සිල්ල කල 9ත් අරගෙන පාමංගඩ අශෝක රුවන්වැතුලට ටාගට් කරනවා. සුගා කෑ ගහනවා ඔළුවට ගහපන් අශෝක අයියේ ඔළුවට ගහපන් මෙන්න ගහපන් ඔළුවට ගහපන් ඕ ඉවරයක් කළා දාපන් කියලා. අශෝක කියන්නේ මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක් නේ. අශෝක ටාගට් කරනවා රුවන්වැතුල වටන්න පුළුවන් කොහෙටද එතනට තමයි ගහන්න ඕනේ කියලා. ඒකම දකිනවා රුවන්වැතුල මෙයාගේ ඔළුව තමයි මෙහෙම කරලා ඔළුව දෙක තමයි මෙයාගේ ටාගට් කරන්නේ. මෙන්න මේ ඒරියා එක ඕපන්. මොකද සුගාලා මෙහෙට ඇදිලා ඉන්නේ. අශෝක කරන්නේ ඔළුවට ටාගට් කරනවා වගේ බලලා එකපාරටම රුවන්වැතුලගේ බඩට ගහනවා කෑලි දෙකක්. රුවන්වැතුලගේ බඩට මෙහෙම ගහපු කෑලි දෙකත් එක්ක ටිකක් වෙලා ගියාට පස්සේ ඔන්න රුවන්වැතුල හන්ටර් වෙනවා. හන්ටර් වුණාට තව කෑල්ලක් ගහනවා බඩට. එහෙම රුවන්වැතුල ඔන්න මේ පැත්තේ හිටපු නන්දනව අතාරිනවා. ඔන්න මේ පැත්තේ හිටපු ඒ කෑලි තුන වැදුනට පස්සේ ටික මෙයා දුර්වල වෙනවා. ඒත් විනාඩි 10ක් විතර මාදින්නාගොඩ සුගත්ගේ බෙල්ල තද කරලා මෙයා අල්ලගෙන ඉන්නවා. එන්න ඔන්න දැන් මෙයාව වීක් වෙනවා. ලේ යනවා. මෙයාව බුරුල් වෙනවා. දන ගහලා මෙයාව වැටෙනවා. ඔක්කොමත් එක්ක මේ වුණාට පස්සේ ඔන්න අරුත් බෙල්ල අල්ලගෙන ඉවරලා එහාට යනවා මාදින්නාගොඩ සුගත්. අශෝක එහෙම ටාගට් කරගෙන ඉන්නේ. අන්තිම බැල්ම මෙහෙම කරලා බල්ලා තියෙනවා. ඒ කියන්නේ පොරක් වගේ මැරිච්ච මිනිස්සෙක්. ඒ රෙස්පෙක්ට් එක කොහොමද දෙන්න ඕනේ රුවන්වැතුලට චරිතයක් විදියට මැරිච්ච කියන්නේ මරාගෙන මැරෙන්න හරි ෆයිට් කරලා ගේම ඉල්ලපු කොල්ලෙක් සුපිරි චරිතයක්. මට කියන්න තියෙන එච්චරයි. හැබැයි අපි ගත්තෝ අපි එන්නසර එකත් මතක තියාගන්න ඕනේ. අන්තිම කෑල්ල ඔන්න ඔළුවටම ගහනවා පාමංගඩ අශෝක. එහෙම්ම අනිත් පැත්තට මෙහෙම්ම දරගාගෙන ඉන්න ගමන් රුවන්වැතුල වැටෙනවා. ඒ වැටුණට පස්සේ මාදින්නාගොඩ සුගත් ඇවිල්ලා රිපීටර් එක ලෝඩ් කරලා ඉවරලා ඔළුවේ පැත්තට ෂොට් එකක් ගන්න මේ පැත්ත කලුවගෙන යනවා. මෙන්න මේ පැත්තට ගහලා තියෙන පපුවටත් එක්ක. හරි. එහෙම ගහලා ඉවරලා ඔන්න මේගොල්ලෝ එළියට එනවා. මේ වෙනකොට ඔන්න මනුෂ්‍ය ඝාතන 4ක් මේ වේලුපුල්ල වත්ත ඇත්තේ සිදු වෙලා ඉවරයි. වත්ත ඇතුලේ. මනුෂ්‍ය ඝාතන 4ක්. අමුවේ මනුෂ්‍ය ඝාතන 4ක්. මේ වෙනකොට වෙලාව දහවල් 12 මාරට 12ට පමණ වෙති. මේ වෙනකොට ඔන්න ගහලා ඉවරයි. මේගොල්ලෝ ටක් ගාලා හොයාගන්න විදියක් නැහැ. දැන් STF එකේ පොලිසියෙන් මේ මනුෂ්‍ය ඝාතන 4ක් සිද්ධ වෙලානේ මේ වෙනකොට. ආමියකින් පොලිසියෙන් මේ වෙනකොට ඒ ටක් ගාලා අපි පයිමු කියලා ඉවරලා මේගොල්ලෝ ඔන්න දැන් විඩ්‍රෝ වෙන්න පටන් ගන්නවා. ඒ විඩ්‍රෝ වෙන්නේ උඩට වෙඩි තියාගෙන වත්තේ ගෙවල් වලට වෙඩි තියාගෙන වටේටම වෙඩි තිය එතකොට තමයි මේගොල්ලෝ විඩ්‍රෝ වෙන්නේ. එතකොට පාරේ හම්බෙන්න 3 wheel van ඔක්කොම නවත්තලා ලොරියක් එනවා. ලොරියක් නවත්තලා කැන්ටර් උඩ අරපු කැන්ටර් තියෙන්නේ 5 දින කැන්ටර් ඔන්න වගේ කැන්ටර් ලොරියක් එනවා. කැන්ටර් එකක් නවත්තලා ඉවරලා මේගොල්ලෝ මේකට නැගලා ඕගොල්ලෝ දැකලා තියෙනවද යුද්ධේ ඔය LTT එකේ එහෙම ගහලා දින්නට පස්සේ කැම්ප් වලට ලොරි වල නැගලා ඉවරලා උඩට වෙඩි තිය කෑග ගහ යනවා මේ පාරවල් වල ලොකු ලොරි වල 40 50 නැගලා යන්නේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද? අන්න ඒ විදියට මේගොල්ලෝ උඩට වෙඩි තිය මාදින්නාගොඩට කෑග ගහ ගිහිල්ලා තමයි බහින්නේ. අඩෝ ගැහුවා ඉවර කරා අමරසිංහලා ඉවර කරා කියලා ඉවරලා ඔන්න එනවා. මේ වෙනකොටත් මාදින්නාගොඩ අනිල් දන්නේ නැහැ ඊවව මාදින්නාගොඩට අරන් ආපු කතාවක්. අර කෝට්ටේ සුනිල්ල ගිහපු වෑන් එකේ සුගත් අශෝක මාදින්නාගොඩ අනිල් ඔන්න ඔය සෙට් එක බහිනවා. එහෙම්මම කොටියාගොඩ සෙට් එක අනිත් පැත්තෙන් යනවා. එතකොට මාළු නිහාල්ගේ නන්දනත් එක්ක ආපු සෙට් එක එහෙම්මම ගෝතමී රෝඩ් එකට ඩිස්මිස් වෙනවා. ඔන්න අනිත් සෙට් එක තමයි දැන් මේ කඩුවෙල වසන්තලා. ඒ සෙට් එක තමයි දැන් මේ යන්නේ මේ මාදින්නාගොඩ අනිල්ගේ නිවසට. මාදින්නාගොඩ අනිල්ල වෑන් එක ඇවිල්ලා නිවස ඉස්සරහ නතර කරලා ඉවරලා බැස්සට පස්සේ ඔන්න අනිල් දකින්නවා ඊවා ගෙදර ඉස්සරහ පුටුවක් උඩ වාඩිලා ඉන්නවා කියලා. ඊට පස්සේ අනිල් අහනවා මොකද්ද මේ ආව මොකටද මෙහෙ කියලා කවුද මේ කියනවා. ඊට පස්සේ කියනවා මේ අනිල්ගේ තාත්තත් ඇවිල්ලා තිනවා මොකක්ද අනිල් මේකේ තේරුම මේ ළමයාව යවන්න මෙයාව තියන්න එපා මේ ළමයාව යවන්න මේ මොනවාද අපි දන්න කියලා ළමයිනේ පොඩි කාලේ ඉඳලා මොකද්ද මේ ප්‍රශ්න වලට ගෑනුන්ව ගාව ගන්න එපා මේ ළමයාව යවන්න ගිහින් අරින්න කියලා ඉවරලා. එතකොටම ඔන්න ඔතන ඉන්නවා පුද්ගලයෙක් එක්තරා වයසක පුද්ගලයෙක් ඌ ඇවිල්ලා මෙතන ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. එතකොටම ඔන්න එකෙක් කියනවා ඔය නාරහම් පිටින් ආව එකෙක් කියනවා මේක අපිට ඩප්පි වලින් බොරුවක් ඒක මේක අපිට ඩප්පි වලින් ගැහුවා මේක අපිට ඩප්පියක් ගැහුවා මේකව තියන්න අරකයි මේක තමයි ඉස්සෙල්ලාම ගියව පටන් ගත්තේ මේක අපි එනකොටම ඩප්පියක් ගැහුවා. මොකද අනිල් ඔය කතාව දැක්ක අනිල් ඒ වෙලාවේ හිටියන් අනිල් දන්නව මෙයා ඩප්පියක් ගැහුවේ නැහැ කියලා.
දැන් මේ ඩප්පි කතාව කියපු ගමන් අර වයසක ඩයල් එක මේක දැක්ක ගම අර සඳ මෝල්නේ එතන එන ලොකු සීන් එකේ ඉන්නේ. ඊ වගේ ළඟට ඇවිල්ලා වාඩිලා හිටපු ඊවට පයින් ගහනවා කකුලෙන්. පයින් ගහපු ගමන් කකුලේ අර තියෙන්නේ මේ අපේ නැවෙන්න තැන මෙහෙම මේ ඇඟිලි වලට උඩ ඒ ටික ගානට මෙන්න මේ ඊ වගේ මූණට තමයි වදින්නේ. ඊ වගේ කටේ තිබ්බ දත් වලට උගේ කකුල දුවාල වෙනවා. දත් පාරවල් ටික වදිනවා. කෑ ගහගෙන ඊව බිමට වැටෙන පුටුවේ. ඒ ගහපු පහරට දරා ගන්න බැරුව ඊවව වැටෙනවා. ඊව වැටුණාට පස්සේ ඊව නැගිටිනවා. මෙහෙම කරලා අල්ලලා බලනවා. අනේ මාමේ බලන්නකෝ කියලා ඉවර වෙලා ඊව කියනවා. මොකද්ද යකෝ මේ කරන්නේ කියලා මාදිනාගොඩ අනිල්ගේ තාත්තත් ඌට බයිනවා. විශ්වාස කරන්න ඒ පහර ගහපු පුද්ගලයාගේ කකුල අවුරුදු ගානක් යනකම් බොහෝ කාලයක් යනකම් වනවෙවි හැරව පිරි සෑහෙන කාලයක් තුවාලේ උඩු දුවලා තියෙනවා. දැන් මේ වෙනකොට සමහරවිට ජීවත් වෙනවත් ඇති නැත්ද දන්නෙත් නෑ. වයස ඇති මේ වෙනකොට දැන් ඇස් පහු කාලීනව ඇස් පෙවුනේ නෑ, කන් ඇහුනේ නෑ, සෑහෙන දුක් විඳ බවට මට තොරතුරු වාර්තා වුණා මෙන්න මේ පුද්ගලයා. සෑහෙන කාලයක් මේ තුවාලේ අවුරුදු ගානක් මේ තුවාලේ උඩුදුව මේ දත් වලට වැදිලා තුවාල වෙච්ච තුවාලේ උඩුදුව හැරව පිරලා නරක් වෙවි තිබ්බා කියන කතාව ආරංචි වුණා. ඉතින් ඒවට තමයි ditta ධම්ම වේදිනිය කර්මය කියලා කියන්නේ. මෙලෙස මේ කතාව ගලාගෙන නතරතුරදී අන්තිම තීරණය මොකක්ද අනිල් මේකට කරන්න කියන එක ඔන්න දැන් අහන. ඒ කියන්නේ ඊවට දැන් මොකද කරන්නේ? ඊවට විඩි තියලා මරමු ගහලා දාමු කියලා හෙන සෙට් එකක් දැන් බලාගෙන ඉන්නවා. අනිල් පොඩ්ඩක් කල්පනා කරනවා. තාත්තා කියන තරේම මේ ළමයා යවන්න, අනිල්ගේ අම්මලත් කියන මේ ළමයා යවන්න, මෙයාව මොකටද මෙහෙට අරන් ආවේ? දැන් STF එකෙන් හරි ආවොත් ප්‍රශ්න වෙනවා. මෙතන ආයුධ තියෙනවා. අනිල් කල්පනා කරලා ඉවරලා කියනවා මෙයාව ගිහිල්ලා දාන්න, මෙයාව යවන්න, මෙයාව තේරුම්ක් නැහැ, මෙයාව ගිහිල්ලා පාරට ඇරලවන්න, මේ තේරුම්ක් නැහැ, මෙයාව තියන්න එපා, මෙයාව ගිහිල්ලා ඇරලවන්න, ගෙදරට ගිහිල්ලා දාන්න, මේ අපිට ගෑනුත් එක ප්‍රශ්නයක් නැහැනේ, මේ වැඩේ කරන්න එපා කියන එක අනිල් කියනවා. ඒ කියන්නේ මරන්න එපා කියලා. ඔන්න එතකොටම නහරාහෙන් පිට පොඩි අනිලු සෙට් එකක් කියනවා. හරි මම මේගොල්ලෝ ගිහින් දාන්නම් කියලා. ඒකම ඔන්න කට්ටිය ඩිස්මිස් වෙනවා, යකඩ ටික ගල් කරනවා. ඔතන තිබ්බ පැලමද වගේ කියන්නේ හෑන්ඩ් ග්‍රෙනේඩ් වගේ හදන පැලමද කියලා තියෙන අර ගහන්නේ. අන්නේ සෙට් එකක් දෙනවා. එතන හිටපු තරුණයට මේක ගිහිල්ලා හංගන්න බෝක්කුව ළඟින් කියලා. ඔන්න දැන් ඊවලව 3 wheel එකේ දාගෙන යන්න ලෑස්ති වෙනවා. ඊවට මොකද වුනේ? ඊවව කොහොමද ඝාතනය වුනේ? කවුරු විසින්ද ඝාතනය කරේ? ඊවව රේප් කරාද? ඊවව කොහොමද රේප් කරා නම් රේප් කරේ? කොහොමද මේ ඝාතනය සිද්ධ වුනේ? ඊවගේ බොඩි එක කොහොමද පල්ලි ඉස්සරහට ආවේ? එතකොට ඊවව රාත්‍රී කාලේ බොඩි එක ගෙනින්න දැම්මේ කවුරු විසින්ද? ඒ ගෙනින්න දාන්න හේතුව මොකද්ද? මේ සියලු කතාව පිළිබඳ අපි ලබන සතියේ කතා කරමු. මේක ඉතාමත් ඛේදජනක කතාවක්. ඉතින් ඕක තමයි අද කතාව. තව විශේෂ කාරණා කීපයක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි වේලුපුල්ලවත්තේ සම්භාරය සිදු වුණේ. ඇත්තටම වේලුපුල්ලවත්තේ 16ක් මැරුණේ නෑ. ඔක්කොම 5 දෙනයි ඝාතනය වුණේ. චින්තකගේ ආච්චි එහෙම නැත්නම් නොයල්ගේ ආච්චි අම්මා නොයල්ගේ අම්මා කියලා ඉවරලා රැවටිලා වෙන කාන්තාවක් ඝාතනය කරනවා. ඔය එඩ්වර්ඩ් කියන කෙනාට වෙඩි තබා ඝාතනය කරනවා. එතකොට රුවන් අතුලව වෙඩි තබා ඝාතනය කරනවා. ටෝනිව වෙඩි තබා ඝාතනය කරනවා. ඊවව පසුව ඝාතනය වෙනවා. ඊවව ඝාතනය වෙන්නේ නැත්තරම එදිනම හවස් වරුවේ. දැන් මෙහෙම ඊවවත් යවල ඉවරලා විනාඩි කීපයක් ඇතුළත දෙකට කිට්ටු වෙන්න එනකොට මුළු STF එකයි පොලිසියෙන් ඇවිල්ලා මුළු මාදින්නාගොඩම කොටු කරනවා. හැම ගේම සර්ච් කරන්න පටන් ගන්නවා. ඔන්න මාදින්නාගොඩ අනිල්ලා ගෙදරට ඇවිල්ලා මුළු ගේම සර්ච් කරනවා. එතකොටත් කට්ටිය නිවසෙන් පැනලා ඉවරයි. අශෝකලා සුගත්ලා ඔක්කොම පැනලා ඉවරයි. ඊවට මොකද කරන්න කියලා අශෝක ඉතාමත් තියුණු ලෙස බලාගෙන ඉන්නවා. මොකද ගාන්තාවන්ට හිරිහැර කරන එක අශෝක පෙන්වන්න බැරුව තිබ්බ දෙයක්. ඒ කියන්නේ අශෝක කිසිසේත්ම කැමති නැති දෙයක් කාන්තාවන්ට කරදර කරන එකට. ඉතින් මේක නිසා අශෝකත් ඉතාමත් හොඳින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හරි ඊව යවන්න කිව්වනේ. යවන්න කිව්වට පස්සේ ඔන්න දැන් මේගොල්ලෝ ඩිස්මිස් වෙලා මෙතනින් ඔක්කොම බේරලා යනවා. ඊවව ගෙනිහිල්ලා බැස්සුවද කොහොමද කියලා අපි ලබන සතියේ බලමු. ඉතින් කියන්න කතා ටිකක් තියෙන ඕගොල්ලොන්ට අපි ඒ ටික දැන් අහලෙමු. කතාව දැන් ඉවරයි. වේලුපුල්ලවත්තේ කතාව ඉවරයි. අපි මේ අපේම සහෝදර දුවා දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක් ආරම්භ කරා. මේ වෙන විට බෑග් 100ක් අපිට එක්තරා මහත්මයෙක් එයාගේ නම් ගම් හෙලි කරන්නට එයා කැමති නෑ. එයා කිව්වේ කියන්න එපා කාටවත් මම මේක
මේකෙන් කරන්න කියලා බෑග් ටිකක් අරගෙන එහෙන් අරගෙන අපිට එව්වා බෑග් 100 ගාණක්. ඉතින් ඔහුට බොහොම ස්තුතියි. දියුණින් දියුණුවටම පත් වෙන්න ඕනේ හැමදාම ඔබගේ ව්‍යාපාර. ඉතින් ඊට තමර තව බෑග් 200ක් එක් මහත්මයෙක් බාරගත්තා. ඔහුත් ඒක ළඟදිම ලැබෙන්න සලස්සාවි. ඉතින් පොත්පත් පෑන් පැන්සල් එතකොට කව කටු පෙට්ටි වතුර බෝතල් කෑම් පෙට්ටි මේවා තව පොඩ්ඩක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. අපි මුදල් බාරගන්නේ නැහැ කිසිම කෙනෙක්ගෙන් කවදාවත් මුදල් බාරගන්නේ නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මහඟු කාර්යයට ඔයගොල්ලන්ට දායක වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් වාහන අපිට ඉස්සරහට ඕන වෙනවා. ඉතින් නුවරට ඒව අරගෙන යන්න ඒ වගේ වාහනයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කැබ් එකක් වගේ නම් වඩාත් හොඳයි 4 wheel තියෙන. ඉතින් උඩට යන්න ඕනේනේ. සහභාගී වෙන්න පුළුවන්. මේ මගේ නම්බර් එක තියෙනවානේ. ඒකට කෝල් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම විස්තර කියන්නම්. ඉතින් අවතන් වූ අපේම දුවා දරුවන්ගේ මුවට සිනහාවක් අරගෙන පාසල් උපකරණ අරගෙන අපි යනවා. ලබන මාසේ දවසක අපි ගිහිල්ලා යනවා ඒට. ඉතින් මේ මහා කාර්යයට ඉතින් ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ එක්කම මම පසුගිය දිනක කතා කරනවා. ඒ කියන්නේ මේ වසරේ ජනවාරි 25 වෙනිදා මම පෝස්ට් එකක් ලියනවා අපිට නොපෙනෙන හැමෝටම වඩා දරුණු විශාල අඳුරු පාතාලයක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවයි කියලා. ඉතින් පෙරේද පළමුදා වැඩසටහනක් ගියා. ඒකෙදී මේ කතාව පිළිබඳව මම කියලා වසරකට පස්සේ තව කෙනෙක් කතා කරා. ඉතින් මට ඇත්තට මේක හරි සතුටුයි. ඒ කියන්නේ අපිට නොපෙනෙන විශාල අඳුරු පාතාලයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගහන මර්ඩර්ස් වලට ඇඩ්‍රස් නැහැ. එතකොට ඒගොල්ලෝ කරන වැඩවලට ඒගොල්ලෝගේ කොහෙන්ද සල්ලි එන්නේ, ඒගොල්ලෝ කොහෙන්ද ජාලය ආරම්භ වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් මාෆියා එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ කොහොමද මේ මද්ද්‍රව්‍ය ජාවාරම කොහොමද සිද්ධ කරන්නේ, ලංකාවේ සිද්ධ කරනවද නැද්ද, ඒගොල්ලෝ පිට රටවල් වලට සිද්ධ කරන්නේ, සියලු දේවල් පිළිබඳව මම ඊටම සවිස්තරාත්මකව ලිව්වා. ඉතින් මේ පොළවෙන් අභ්‍යන්තරයේ තියෙන මේ දරුණු පාතාලය පිළිබඳව පේන්නේ නැහැ. ඒක ලොකු මූල ශක්තියක්. ඒ කියන්නේ ලොකු ගහක මුල් පද්ධතිය වගේ තමයි ගිහිල්ලා වෙලා පොළොවේ යටින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාමත් භයානක. ඒක ගැන හොයන්නත් බෑ. මට කියන්න පුළුවන් මෙච්චරයි. ඉතින් මම දන්නෙත් නෑ අතරම. මම දන්නෙත් නෑ. මම අහලා තියෙන ටිකෙන් තමයි ඔය පෝස්ට් එක ලිව්වේ. ඇත්තටම සතුටුයි ඒක පිළිබඳව තව කවුරු හරි මාධ්‍යේ කතා කරපු එක පිළිබඳව මම ඒක ලියලා වසරකට පස්සේ මම ඔයගොල්ලන්ට සාක්ෂිත් එක දාන්නම්. මේ තියෙන මම ලියපු ටික. ඉතින් මේ තියෙන්නේ වැඩසටහන මේව කරපු එක්කෙනාගේ මේ ඒ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් අරගත්ත එක. ඉතින් ඇත්තටම සතුටුයි. මේක පාතාලය කියන්නේ තාම ලොකු ඛේද වාචකයක්. දැන් බලන්න චින්තකල ධම්මිකල කවුරුත් නැහැ. අනිල්ල කවුරුත් නැහැ. අශෝකල කවුරුත් නැහැ. සුගත්ල කවුරුත් නැහැ. ටෝනිලා ලෙනින්ලව ඝාතනය කරා. ඊට පස්සේ අනිල්ලව ඊට පස්සේ ඝාතනය වුණා. නිහාල්ලව ඝාතනය වුණා. සොත්තුපාල්ලව ඝාතනය වුණා. මාළු නිහාල්ලව ඝාතනය වුණා. කොටියකොට නිහාල්ල ඔක්කොම ඝාතනය වුණා. කවුරුත් දින්නේ නැහනේ. දැන් ඕල්කට්ලද ජීබෝයිලද දැන් අනිත් පැත්තේ මේ කතාව ගලාගෙන යනකොට ඕල්කට්ලගේ පැත්ත ෆෝම් වෙලා මරාගෙන යන කාලේ පටන් අරගෙන. ඉතින් කාන්තාවන් නිසා ඒ පැත්තේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මේ පැත්තෙත් කාන්තාවෝ නිසා ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඒ කාලේ ලොකු කටකතාවක් ගිහිල්ලා තියෙනවා මේ වේලුපුල්ලවත්තේ අමරසිංහලයි කට්ටිය කිව්වා යයි. මම මේක තක්කෙටම කියන එක නෙවෙයි කටකතාවක් ගිහිල්ලා තියෙනවා. අපි වෙනින් පිරිස් ලව්වා හරි අපේ පිරිමි නැති වුණොත් කොහොම හරි මේ ගේම ඉදිරියට කරගෙන යනවා. මේක ඉවරයක් කරනවා කියන කතාව මාදින්නා ගොඩනිල්ල කන් වලට ඇවිල්ලා තිනවා. ගොඩක් මේ ගහන්න හේතු වෙලා තිබ්බේ ඔන්න ඔය වගේ කටකතා. මිනිස්සු සමාජය විසින් කටකතා පතුරලා ඉවර වෙලා මෙන්න මේ ජීවිත කියලා යන කොටා ගන්න කරන විනාශ වෙලා යන දිහා බලාගෙන ඉන්නවා. ඒක හරි ආසයි ම්ලේච්ඡ ක්‍රියාවක්. මෙන්න මේක නතර කරන්න කවදාවත් අපරාධයක් කරන්න යන්න එපා. කේලම් කියන්න එපා. පළවෙනිම දේ දෙපැත්ත කොටවන්න එපා. කොටවල ඉවරලා වාසි ගන්න බලන්න එපා. අවිගත්ව අවියෙන් නැසන එනවා කනවා යනවා කියන යථාර්ථයක්. කවදාවත් අවියක් කරන් අපරාධයක් කරන්න ඕගොල්ලෝ හිතන්න එපා. අවසානයේ මේ සියලු කතාවල ප්‍රබල චරිත ඔක්කොම අඩි 6ක් යට සාවධානයෙන් සැතපෙන්න සිද්ධ වුණා. ඒ தත්තට ඕගොල්ලෝ වැටෙන්න එපා. මේවෙන් හොඳ දේවල් විතරක් ඔලුවට අරන් නරක මේවෙන් අයින් කරලා ඉවර වෙලා සමාජයට වැඩදායී පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න. නිදහස් පුද්ගලයෙක් විදියට කන්න බෑ රැට නින්ද යන්නේ නැති එතනින් ගියාම බය ජීවත් වෙන චරිතයක් බවට ඔයගොල්ලෝ පත් වෙන්න එපා අපරාධ ලෝකෙට පා තියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ කවදාවත්
මේ අපරාධ ලෝකයට යන්න එපා. රටේ නීතියක් තියෙනවා, ගරි අධිකරණයක් තියෙනවා. ගරු අධිකරණයෙන් නිවැරදි තීරණ ලබා දෙනවා. අපි නීතිය හැමෝටම වැඩි උඩින් තියෙනවා. ඒක නිසා ඒකට හිසනම ආචාර කරන්න ඔයගොල්ලෝ පුරුදු වෙන්න. ඉතින් ඕක තමයි කතාව. අපි එහෙනම් වැඩසටහන අවසන් කරන්න කලින් ඔයගොල්ලෝ යාලි මතක් කරන්න කැමති 2015ට පෙර පැවති පැරණි පාතාලය පිළිබඳ සක්‍රීය දායකත්වය ලබා තිනවා. චින්තක ධම්මික මාදින්නාගොඩ අනිල් පාමංකඩ අශෝක දෙමුඩුල් කමල්. ඕල්කඩ් ජීබෝයි නාවල් නිහල් සොත්තිපාලි ප්‍රින්ස් කොලොම් වැනි ප්‍රබල පාතාල කාලේ කණ්ඩායම් සමග යම් කිසි රහසක් දන්නවා නම් මේ පහලින් පේන දුරකථන අංක දෙකෙන් ඕන එකට ඕන මොහොතක මාව සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා. නැවතත් කියනවා ඔබගේ රහස්‍යභාවය සිරසියක් ආරක්ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. ඊටත් අමතරව ඔබ පිට රටක ජීවත් වෙන කෙනෙක් නම් පහලින් පේන දුරකථන අංක දෙකෙන් ඕන එකට ඕන අවස්ථාවක මාව සම්බන්ධ කරගෙන හැකියාවක් තියෙනවා. මේ 071 25 29 125 කියන මොබිටෙල් ජංගම දුරකථනය හරහා මා WhatsApp මාර්ගය සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා. නැවතත් කියන ඔබගේ රහස්‍යභාවය සිරසියක් ආරක්ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. හරි. එහෙනම් ලබන සතිය අපි බලමු ඊවා අමරසිංහ ඝාතනය වුණේ කොහොමද, කොතනදීද, මොන ආකාරයකටද කියන මේ තෙක් සැඟවුණු කතාව ලබන සතියේ මම ඔයගොල්ලෝ අරන් එනවා. මම තරිඳු ප්‍රනාන්දු. මේ පාතාල ලෝකයේ සහ අපරාධ ලෝකයේ තවත් එක්තරා අඳුරු කතාවක්. ආයුබෝවන්.